සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්නේ ලංකාවට අලුතෙන් හඳුන්වා දීලා තියෙන Facebook මොනිටයිසේෂන් හරහා අපි page එකක් හදාගෙන කොහොමද මුදල් උපයන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම අපි අපිට page එකක් හදාගන්න ඕන. page එක හදාගන්න අපිට කරන්න තියෙන්නේ මේ උඩ කෙරවලේ තියෙන මේ dot කීපය ක්ලික් කරන්න මේ menu එක. ඊට පස්සේ මේ විදිහට මේ යටි pages කියලා තියෙනවා. මේකට යන්න. ගියාට පස්සේ මෙතන මේ පෙන්වනවා create a new page කියලා. අන්න ඒක ක්ලික් කරන්න. දැන් ඔන්න අපිට page එකක් හදන්න name එකක් ඉල්ලනවා. මම මගේ YouTube channel එකේ නම දෙනවා මේකට. ඔයාලට කැමති නමක් දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ categories එක මොකක්ද කියලා අහනවා. ගොඩක් අය මේකට දාන්නේ ඔයාලා දැන් කුකින් channel එකක් කරනවා නම් කුකින් කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනවා හරි හිතන්න education ඒ මොනවා හරි ඔයාලට දාන්න පුළුවන්. ඒනට පොදුවේ දාන්න පුළුවන් නමක් තියෙනවා digital creator කියලා. මමත් දානවා digital creator කියලා. මොකද අපි එක එක විදිහේ වීඩියෝ දානවනේ. දැන් ගොන් digital creator කියන එක දුන්නාම ඔයාලට ඕන නම් වීඩියෝ කරනවා ඒක දාන්න එහෙමත් පුළුවන්. තව මේ බයෝ කියලා මොනවා හරි ඇතුළත් කරගන්න පුළුවන්. මම දැනට ඒකට මුකුත් දාන්නේ නැහැ. ඊට පස්සේ මේ යට තියෙන create page කියන එක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ. මේකේ අපිට ඇතුළත් කරන්න ඕන අපේ වෙබ්සයිට් එක. ඊට පස්සේ phone number, email address, ගෙදර address, city එක, postal code. දැන් මේක ඔයාලා දන්නවනේ මේ වගේ දේවල් පුරව ගන්න කොහොමද කියලා. ඊට පස්සේ මේ විදිහට මෙතන දැන් ඔන්න fill කරන්න ඕන. මම වෙබ්සයිට් එකක් දැනට දාන්නේ. my phone number එක මම දානවා. මේකෙන් ශ්‍රී ලංකා තෝර ගන්න ඕන. යට මරි ඔන්න තියෙනවා ශ්‍රී ලංකා. ඊට පස්සේ ඔයාලගේ නම්බර් එක දාන්න ඕන. බිංදුව ඇතුළත් කරන්න ඕනේ. ඔන්න මම මගේ ෆෝන් නම්බර් එක දැම්ම මේකට. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එකක් දාන්න ඕන. ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න. පස්සේ ඇඩ්‍රස් එකක් දාන්න. postal code එක ඔයාලට ගන්න ක්‍රමයක් මම කියන්නම්. ඔයාගේ මෙන්න මේ විදිහට ටැප් එකක් ඕපන් කරගෙන ඔයා හිතන්නකෝ උදාහරණයක් විදිහට ඔයා ඉන්නේ කොහෙද කුරුණෑගල කියලා. එතකොට මේකේවම ගහන්න ඕන කුරුණෑගල postal code කියලා. මේ 60000 කියලා තියෙන එක තමයි කුරුණෑගල postal code එක. මේක මේ විදිහට copy කරගන්නත් පුළුවන්. නැත්නම් දැන් මම ඔන්න 60000 කියන එක අහනවා. හරි. දැන් මේකේ අපිට පුළුවන් අපි මොනවා හරි බිස්නස් එකකට නිකන් මොනවා හරි මේ කියන්නේ හිතන්නකෝ ෂොප් එකක් කරනවා. ඒකට මේ page එක හදලා තියෙන්නේ කියලා මොනවා හරි විකුණ ගන්න ප්‍රමෝට් කරන්න. ඒකට පුළුවන් මේක ඕනනම් අපි ඕපන් වෙන ටයිම් අර මේ වැඩ් කරන්න. මම දැනට ඒ වැඩ් කරන්නේ නැහැ. මොකද මම මේ page එක හදලා තියෙන්නේ වීඩියෝස් දාලා රිව්යු කරගන්න. එහෙම මම විතරයි මේ නැතුව මේ ෂොප් විකුණ මොනවද බඩු විකුණන්න ඒ වගේ දේවල් වලට නෙමෙයි හින්දා මෙහෙම නෙක්ස්ට් කරගන්නවා. හරි. දැන් අපිට පුළුවන් ප්‍රොෆයිල් පික්චර් එකකුයි කවර් ෆොටෝ එකකුයි ඇඩ් කරගන්න. මම ඒ ටික ඉතින් ඔයාලා
මේ වෙලාව ඇඩ් කරන්න ඔයාලට පුළුවන් මෙතන මේ විදිහට ධන ලකුණු ක්ලික් කරලා ඒව ඇඩ් කරගන්න. හරි මේකත් මේ විදිහට නෙක්ස්ට් කරලා WhatsApp එක අපේ page එකට කනෙක්ට් කරගන්න කියලා මේ WhatsApp number එක ඉන්නවා. මම මේවා දැනට මේවා කරනවා. ඔයාලට ඒ විදිහට ඕන නම් ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් invite කරන්න friendsලාට. ඒකත් මම දැනට මේ විදිහට මම කරනවා. මේ විදිහට මේ ටික් දෙක මෙහෙම විදිහට මෙහෙම done කරන්න ඕන. හරි. දැන් ඔන්න අපේ page එක අපි අදලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේකට followersලා එහෙම followersලා add වෙන විදිහට post, reels, video upload කරා යන්න. එහෙම upload කරා යනකොට යම් තැනකදී මෙතනින් notification එකක් එනවා අපිට Facebook එකෙන් monetize දීලා තියෙන්නේ කියලා. වෙන කරන්න කිසිම දෙයක් නැහැ. ඒ විදිහට සාමාන්‍ය විදිහට මේකට video post ෆොටෝ අරේ මේ අප්ලෝඩ් කරලා අපි page එක පොඩ්ඩක් reach වුණාට පස්සේ තමයි මේක එන්නේ. ඊට පස්සේ මෙතන setup කරගන්න පොඩි දෙයක් තියෙන්නේ මේ ඒක ගැනත් මම වීඩියෝ එකක් ගේන්නම්. ඒක සාමාන්‍ය අපේ page එක ප්‍රමෝට් කරගත්තට පස්සේ මේ අපේ page එක reach කරගත්තට පස්සේ මේකෙන් නිකම්ම එනවා මේ notification කියන එකෙන්. මට තව ඇවිල්ලා නැහැ මොකද මේ දැන් හදපු ගමන්මනේ page එක. ඒකෙන් ඊට පස්සේ අපේ payment details set කරන්න අර මේ ඒ ටික තියෙන්නේ. ඒ ටික ගැනත් මම වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ ටික ඇඩ් කරාට පස්සේ අපිට සාමාන්‍ය විදියට payment එක අපේ බැංකුවට ගන්න පුළුවන්. YouTube එකේ තරම් මේ සංකීර්ණ නෑ මේකේ. මම ඒක ගැනත් ඉස්සරහට එනම් වීඩියෝ එකක් අරන් එන්නම්. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.